සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද පළවෙනි වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන්න හදන්නේ තර්ක ශාස්ත්‍රයේ හෙවත් ලොජික් පාඨමාලාවට අදාළව එක් පාඩම් කොටසක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විවිධ බුද්ධි වර්ග කියන මාතෘකාව යටතේ විවිධ බුද්ධි වර්ග මොනවද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට මේ විදිහට බුද්ධි වර්ග 8ක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි එහෙනම් මෙතන ඉඳන් එකින් එකේ බුද්ධි වර්ග 8 මොනවද කියලා විමසලා බලමු. එහෙනම් අපි බලමු පළවෙනි බුද්ධි වර්ගය. පළවෙනි බුද්ධි වර්ගය තමයි වාග්මය බුද්ධිය. මොකක්ද මේ වාග්මය බුද්ධිය කියලා කියන්නේ? වාග්මය බුද්ධිය කියලා කියන්නේ සරලවම යමක් කියවා තේරුම් ගැනීමේ හැකියාව. ඒ කියන්නේ පොතපතක්, පත්තරයක්, ඊට පස්සේ මැසේජ් එකක් ඕනිම දෙයක් කියවලා ඒකේ තියෙන දේ ඒකේ අන්තර්ගතය තේරුම් ගන්න පුළුවන් හැකියාව තමයි වාග්මය බුද්ධිය කියලා කියන්නේ. උදාහරණයක් අරගෙන බැලුවොත් අපි මොකක් හරි අලුතෙන් ආපු නවකතාවක් කියවනවා කියනකො. ඒ නවකතාවේ තියෙන හොඳ මොනවද නරක මොනවද කියලා ඒ අන්තර්ගතය තේරුම් ගැනීමේ හැකියාව තමයි වාග්මය බුද්ධිය කියලා කියන්නේ. එහෙනම් අපි බලමු දෙවෙනි බුද්ධි වර්ගය මොකක්ද කියලා. දෙවෙනි බුද්ධි වර්ගය තමයි දෘශ්‍ය අවකාශීය බුද්ධිය. මොකද්ද මේ දෘශ්‍ය අවකාශීය බුද්ධිය කියලා කියන්නේ? දෘශ්‍ය අවකාශීය බුද්ධිය කියලා කියන්නේ චිත්‍ර ශිල්පීන්ට, ඒ වගේම ඉංජිනේරුවන්ට, ඒ වගේම රියතුරන්ට, ඒ වගේම නාට්‍ය නිෂ්පාදකවරුන්ට, ඒ කියන්නේ සාමාන්‍ය දෘශ්‍ය කලාව භාවිතා කරමින් නිර්මාණ කරන පුද්ගලයන්ට. දෘශ්‍ය sannivedana නිතර පාවිච්චි කරන පුද්ගලයන් තුළ තියෙන බුද්ධි වර්ගයක් තමයි මේ දෘශ්‍ය අවකාශීය බුද්ධිය කියලා කියන්නේ. සරල උදාහරණයක් ගත්තොත් ඔබ වාහනයක් කෙරවනවා කියලා හිතන්න. ඔයා යන්නේ හදිස්සි ගමන. ඔය හදිස්සි ගමන යනකොට ඔයා පාරේ යනකොට තනියෙන් නෙමෙයි යන්නේ. තවත් වාහන ගොඩක් තියෙනවානේ. ඒ වාහන අතර පරතරය බලලා තමන්ගේ වාහනේ ඉස්සර කරගන්න තියෙන හැකියාව තමයි දෘශ්‍ය අවකාශීය බුද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන ඉඩම් මගේ වාහනේ දැම්මොත් මගේ වාහනේට හානියක් වෙයිද? ඒ වගේම ඉස්සරහෙන් තියෙන වාහන වලට හානියක් වෙයිද කියන එක හිතලා බලලා වැඩ කිරීමේ හැකියාව තමයි දෘශ්‍ය අවකාශීය බුද්ධිය කියලා කියන්නේ. අපි ඊළඟට බලමු තුන්වෙනි බුද්ධි වර්ගය මොකක්ද කියලා. තුන්වෙනි බුද්ධි වර්ගය තමයි කායික චාලමය බුද්ධිය. මොකක්ද මේ කායික චාලමය බුද්ධිය කියලා කියන්නේ? කායික චාලමය බුද්ධිය කියන්නේ නර්තනය ඒ වගේම ක්‍රීඩා කිරීමේ හැකියාවට තමයි කායික චාලමය බුද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාට නටන්න පුළුවන් කියලා හිතන්න. ඒ කියන්නේ ඔයාට රඟපාන්න පුළුවන් කියලා හිතන්න. ඔයා දුවන ක්‍රීඩකයෙක් කියලා හිතන්න. ඔයා උස පනිනවා කියලා හිතන්න. ඔයා රිලේ දුවනවා කියලා හිතන්න. මේ වගේ බාහිර ශරීරය මෙහෙවල කරන ක්‍රියාකාරකම් කරන්න ඔයා තුළ තියෙන බුද්ධිමය හැකියාව තමයි කායික චාලමය